අනේ මහාචාර්යතුමා ලෑස්ති වෙන්න අපිට ඉක්මනට යන්න වෙනවා. හොඳම විද්‍යාඥයාට සම්මාන දෙන සමුළුව තියෙනවා. ඒකට ඔයාගේ නම දෙන්න ඕනේ. අපි දැන් පරක්කු වෙලා ගියොත් ඔයාට ඇතුළට යන්න දෙන එකක් නැහැ ඒගොල්ලෝ. එහෙනම් ඉතින් අපි කෙලින්ම උඩින් යමුකෝ. ආයේ මොකටද පරක්කු වෙන්නේ? මේ තියෙන්නේ බඩු. අහුවෙන්නේ නැහැ කිසිම ට්‍රැෆික් එකකට. දැන් යන්න තියෙන්නේ. අනේ මහාචාර්යතුමා මොකක්ද ඒ උනේ? මොකද හෙල්මට් එකපාරටම නතර උනේ? හරිනේ දැන් මට මතක් වුණේ මේ ෆ්ලයින් හෙල්මට් එක මට චාර්ජ් කරගන්න අමතක වුණානේ. ඒ හින්දානේ මේ නැස්පැත්තේ සිද්ධ වුණේ මාටියෝ. චාර්ජ් කරන්න බැරි වුණා. එහෙමනම් මොකද එකපාරටම අපේ ඔළුවට දැම්මේ? මේ කරේ මට සම්මානයක් දෙනවා කියලා නේද එක්කක් ගාවේ. මේ මට අනිමාන්න දෙනවා එක්කක් ගාවේ. කොහොම හරි අපි එතනට යන්න ඕනනේ. ඔයාගේ විකාර වැඩ හින්දා අපිට එතනට යන්න පරක්කු වුණා. මහාචාර්යතුමා ඔයාට පුළුවන් ද අර කාපට් එක උඩින් යවන්න? එහෙම වුණොත් අපිට ඒක නැගලා යන්න පුළුවන්. හරි හරි මං ඕනේ උඩකින් ගෙනියන්න. හැබැයි එක දෙයක් මාටියෝ අනේ කරුණා කරලා මට තනි බාන්නලා ලෑස්ති වෙන්න එපා ඕනේ. පොඩ්ඩක් ඉන්නකෝ. ඒ මල්ලි අනේ මේ මෙන්න මේ සල්ලි අරගෙන ඉවරලා මට හොඳ කාපට් එකක් දෙන්න. ටිකක් තවරගන්න. thank you. bye ආපහු මෙහාට එන්න. අන්න බඩි බලගන්න. උඩින් යන. දැන් ඉතින් හරිනේ වාහනේ ලෑස්ති කට්ටියක තුන නගින්නයි කියන්නේ. අපි යනවා උඩින්. මගේ කාපට් එක උඩින් යනවා නේද? අනේ මේ අයිෆල් කුරුණ කොහෙන්ද ආවේ? අපි යන්න ඕන තැන තියෙන්නේ අයිෆල් කුරුණේ අනිත් පැත්තේ. මේක හැට වෙන්නේ නැත්තේ මොකද? අයියෝ මේ මට දැන් මතක් වුණේ කලබලේ වැඩිකමට මම නැවිගේෂන් සිස්ටම් එක ගෙනල්ලා නෑනේ. දැන් ඉතින් කොයි පැත්තටද යන්නේ? මොනවත් කරන්න දෙයක් නෑ. මේ කාපට් එක යන දිහාවට අපිට යන්න සිද්ධ වෙනවා. එච්චරයි. ඒක එහෙම වැඩි ඉන්නේ මමයි මේ ටික. දැන් ඉතින් මොනව කරන්නද? ඕම පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. පුරෝම විජයකට මං හරි ගැස්සන්න බලන්නකෝ. තවත් මිනිත්තු දෙක තුනක් විතරයි අපිට ඉතුරු වෙලා තියෙන්නේ. ඊට පස්සේ කවවත් අතුල් කරගන්නේ නැහැ. හවසට අපි මෙතනදිම කියනවා හොඳම විද්‍යාඥයන්ට හිමි සම්මාන කවුද හිමි කරගන්න කියලා. අනේ ඒ මොකද්ද? අනේ මගේ කොටු උඩින් අයින් වෙනවා. කාපට් එකෙන් නේද ආවේ? ඕගොල්ලෝ කවුද? මේ අපේ මහාචාර්යතුමානි. එයාගේ නමත් මේකට යෝජනා කරන්න ආවේ මේ අපි. ඕගොල්ලෝ කොහොමද කාපට් එකෙන් පියාඹුව කියන්නකෝ? ඕගොල්ලෝ රෙජිස්ටර් වෙන්න ඕනේ නැහැ. ඕගොල්ලන්ට තමයි මම අවසාන දිනේ සම්මාන දෙන්නේ. ඔව් ගන්න එපා. කාපට් එකකින් මට පියාඹලා එන්න පුළුවන්. ඒක බහලොකු වැඩක් නෙවෙයි. ඒක කජු කන වැඩක්. ඔයා ඒ නිසා මෙයාලව ඇතුළත් කරගන්න. අනික හොඳ තරගයක් දෙන්න ඕන හින්දා විනිශ්චයකාරයන්ට මේගොල්ලන්ගේ විස්තරත් දීලා තියන්න. මම මේ කිව්වේ එයා කලින් මොනවද කරලා තියෙන්නේ කියන එක. ඕකේ no problem. විනිශ්චය මණ්ඩලයට සෑරම විස්තර දෙන්න එහෙනම්. ඔයාට කාපට් එකක් උඩින් යවන්න පුළුවන්ද? උඩින් යවන්න බෑ. මාත් මේ දසතේ කල්පනා කරන්නේ ඒක කරන්නේ කොහොමද කියලා තමයි. ඔයාට මොලයක් නැද්දානේ. එයා ඒක කොහොමද උඩින් යවන්න නැත්තේ? අනික එයා ඒකට පාවිච්චි කරපු උපක්‍රමය මොකද්ද? එයාලව මං හවස් වෙදී අතුරුදහන් කරලා දානවා. ඒක තමයි කරන්න තියෙන හොඳම දේ. නැතුනොත් ඕඩ් එක සුන්. ඒගොල්ලෝ ඉතින් නැතුණා කියලා කියන්නේ කොහොමද ඒ සම්මානේ මටයි හම්බ වෙන්නේ.
අපි තරුණ වුණා නේද? පොඩි වුණා නේද? මහාචාර්යතුමා අපි කුරුමිට්ටු වගේ පොඩි උනානේ. එහෙම කොහමද උනේ? ඇත්තටම කියනවාද ඔයා කවුද කියලා පොඩ්ඩක් අනේ කියන්නකෝ. මං ආවේ ඔයගොල්ලන්ව මෙහෙන් එක්කයි යන්නයි. තේරුණාද? අල්ලගන්නවා මෙයාලව පැනලා යන්න දෙන්න එපා. හොඳට මොකද කරලා අල්ලගන්නවා. දෙයෝ සෝකියාර අරගෙන ඉන්න මගේ බෑග් එක නේද? අනේ ඔය බෑග් එක අමතක කරලා දාන්නනේ. අතුරට යන්න පිලුම් ගහන්න උඩ පයින්න ඕවා කර කර ඉන්නනේ. දැන් තමයි මට සමුලුවට යන්න හරිම වෙලාව. ගාඩ්ස් ඕගොල්ලෝ මේගොල්ලෝ ගැන කල්පනාවෙන් ඉන්න ඕනේ. හරිද? මෙයාලට කිසිම කරදරයක් වෙන්න බෑ. ඔයාලට මෙයාලට අතක්වත් තියන්න බෑ. සම්මානෙ ගත්තට පස්සේ මං මෙයාලව අතෑරලා දානවා. සූටි මාටි මාටි අනේ හිස්පට මගේ ඔළුවට කිසි අදහසක් එන්න හැකිල දන්නේ නැද්ද? චූටියෝ මොනවා හරි හිතන්නකෝ අනේ. මොකද කරන්නේ පත්තු වුණා. මට සමෝසා ඕනේ. අනේ මොකද මේ? මට සමෝසා ඕනේ. අනේ මහත්තයෝ මේ මෙහෙ කොයිද තේරුණානේ? යනවා මේ සමෝසාවක් කිසි දෙයක් හම්බෙන්නේ නැහැ. ගිහලා හිටපු තැනම වෙලා ඉන්නවා. අද අනේ උමින හොඳට බලන්න එපා. පගලට තියෙන හොඳ සුපිරි අයිඩියා එකක් සමෝසා කන්න පුළුවන් තරක් මම දන්නවා. Thank you. You wonder. අනේ ඔය කොහොමද මෙතෙන්ට ආවේ? ගාඩ්ඩයියා ඔයා වැඩිපුර හිතන්න යන්න එපා මේක තියාගන්න දැනට. අනේ මං ඔයාලට කොහොමවත් පැනලා යන්න දෙන්නේ නෑ. මෙයාලට යන්න දෙන්න එපා අල්ල ගන්නවා. එන්න. ඉක්මනට යමු. ඔබ පොඩ්ඩක් එනං ඉන්නකෝ. දැන් බලන්නකෝ මහාචාර්යතුමාගේ වැඩ කොහොමද කියලා. මෙතන විද්‍යාඥයෝ කීප දෙනෙක්ම රැඳිලා ඉන්නවා. හැබැයි ඒ සම්මාන හිමි වෙන්නේ මෙතන ඉන්න අයගෙන් එක්කෙනෙකුට විතරයි. ඒ තමයි අපේ පතිරණ මහත්තයා. අයියෝ දෙයනේ මෙයාලා කොහොමද ආවේ? නියමයිනේ. එක වෙලාවකට කාපට් එකකින් එනවා, තව වෙලාවකට කුරුමිට්ටු වෙලා එනවා. තව කොච්චර දේවල් මේ මහාචාර්යතුමාට කරන්න පුළුවන්ද දන්නේ නැහැ. ඒක ඉතින් මම දන්නෙත් නැහැ. එහෙනම් ඉතින් අපි මේගොල්ලන්ගේ වැඩ පුළුල් දිරම බලමු.
ඒත් මන්තමයි යාලම කුරුමිට්ටු කළේ මන්නන් හිතන්නේ මේගොල්ලන්ට ඒ වගේ දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා අයියෝ අනේ මිත්‍රෝ මේක කොච්චර ලේසි දෙයක් නේ අයියෝ ඔය කොහොමද ඒක ලේසි කියන්නේ අයියෝ කිසි දෙයකට බය වෙන්න එපා මං ගානට ඒක ආපහු යථා තත්ත්වෙට මත් කරලා පෙන්නන්න ඔබතුමා නම් ශ්‍රේෂ්ඨයි මහචාරතුමා ඔබතුමා ඉදිරියේ මම පොඩි දරුවෙකුට වඩා පොඩි අතදරුවෙක් වගේ මම නම් හිතන්නේ මං තාම මේකට ගන්න පටන් අරන්වත් නැහැ කියලා ඔබතුමා මොනතරම් නසුවා ගැනීම කරලා තියෙනවද සෝරි නිවේදක මහත්තයා මට දෙන්නකෝ සම්මානෙ මම මෙයාලට දෙන්නම් සම්මානෙ දෙනවා නම් මම මගේ අත් දෙකෙන්මයි මෙයාලට මේ සම්මානෙ දෙන්නේ බොහොම ස්තුතියි මේ සම්මානෙ මට පිරිනැමුවට. ඇත්තටම මේ සම්මානෙ මට විතර කයි ටිකක් නෙවෙයි. මේක මහත්තයාට සූට්යට ග්‍රාමසේවක මහත්තයාට සහ ඉන්ස්පෙක්ටර් මහත්තයාට අයිති. මොකද මේගොල්ලෝ තනි බෑවේ නැත්තම් මෙහෙම එකක් නෑ. මෙයා හෙල්ලෙන්නවත් නෑ. අපි තමයි ඉතින් මෙයාව හොලවලා ගන්නේ.